සීතලම සීතල ජනවාරි මාසේ තවත් එක ලස්සන දවසක්. කොයි තරම් සීතල දවසක් වුණත් ඉරනම් හරිම ලස්සනට පායලා. මේ ලෝකේ දුකින් ඉන්න, සතුටෙන් ඉන්න හැමෝගෙම හිතවලට සතුටම අරන් එන ලස්සන දවසක් එන්න කියලා අපි දෙන්න මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද මගේ හබීට නිවාඩු දවසක්. ඉතින් එයාට නිවාඩු ලැබෙන හැම වෙලාවකම මාව කොහේම හරි එක්කන් යනවා. ඉතින් ඔන්න අදත් එයා මාව ලස්සන නිදහසේ ඉන්න පුළුවන් තැනකට මාව එක්කන් යන්න තමයි මේ හදන්නේ. මම තාම ජපානයට ඇවිල්ලා මාස 2යි. දැන් නම් මෙහෙට හුඟක් සීතලයි. ඉතින් මට මෙහි දේශගුණය ටිකක් හුරු වෙනකල් වැඩිය මම එළියට ගියේ නෑ. හැබැයි දැන් නම් මට මේ දේශගුණය පරිසරයේ ටිකක් හුරු වෙලා. මම දන්නේම නැතුව මේ ගල් ගැහෙන සීතලටත් දැන් මං හුරු වෙලා. මේ තමයි මගේ මුළු ලෝකෙම. මාව තාත්තෙක් වගේ බලාගන්න මට ආරක්ෂාව දෙන මගේ ආදරේ. මං ඔයාට හුඟක් ආදරේ. අවුරුදු ගානක් රටවල් දෙකකට වෙලා අපි හුඟක් දුකින් තමයි හිටියේ. දින සති මාස අවුරුදු ගණන් දින ගැන මෙයාව බලන්න, මෙයා ළඟට වෙලා ඉන්න මට ඉවසිල්ලක් නැතුව තමයි හිටියේ. ඇත්තමයි. අපි ආදරය කරන කෙනාගේ කටහඬ විතරක් අවුරුදු ගානක් අහන් ඉඳලා රටවල් දෙකක දෙතැනක තනි වෙලා ඒ ගෙවිච්ච ජීවිතය ගැන කියන්න නම් මට වචනත් මදි. වේදනාව, දුක, සතුට, බලාපොරොත්තු, හීන පොඩි බැඳගෙන ඔයාගෙම වෙලා මේ විදිහට මතක එකතු කරගන්න මට තිබුණේ ලොකු හීනයක්. ඒක මගේ ලොකු ආසාවක්. මේ ලෝකේ අපි වගේ දෙතැනක ඉඳන් ආදරය කරපු, තාමත් ආදරය කරන තව කොයිතරම් නම් ආදරණීය හිත් ඇතිද? ඉතින් ඒ හැමෝටම මට කියන්න තියෙන්නේ ඉවසන්න කියලා. දෙන්නට දෙන්න විශ්වාස කරන්න. එතකොට ඔයාගේ ආදරේ ඔයා ළඟට ඉක්මනටම ලැබේවි. ඒ සැනසීම ඉක්මනටම උදා වේවි.
පේනව නේද මගේ සතුට? අපි දෙන්න මේ අද යන්නේ අපේ ගෙවල් ළඟම තියෙන පාක් එකකට. ඉතින් මේ තියෙන්නේ ඒ පාක් එකට ඇතුල් වෙන තැන පාර. මේ පාරෙන් ඇතුල් වෙන්න පුළුවන් අපේ ගෙවල් පැත්තේ ඉඳලා එනකොට. ඉතින් බලන්නකො මේ වටපිටාවේ තියෙන ලස්සන. ඇත්තමයි. මේ තමයි ජීවිතේ. මේ ජීවිතේ මේ සැනසීම විඳින්න මං අවුරුදු ගාණක් පෙරම් පිරුවා. මං ආදරය කරන කෙනා එක්ක මේ විදිහට මතක එකතු කරගන්න මට තිබ්බ ලොකු හීනයක්. ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක යන්න මේ නිදහසේ ඉන්න පුළුවන් තැන බලන්න. එහෙනම් අපිත් එක්ක යමු. මේ සීතල කාලේ හැම ගහකම වගේ කොළ හැලිලා තමයි තියෙන්නේ. මොකද යාලා සීතලට ලෑස්ති වෙන්න එපයි. හැබැයි මේ බලන්නකො මෙයාලා මල් පුරවගෙන ලස්සනට ඉන්න හැටි. මේ තියෙන්නේ අපි පාක් එකට යන පාරේ උඩින් තියෙන පාලම. අපි මෙතනට ආව ගමන්ම ඔන්න ඉතින් ට්‍රේන් එකකුත් යනවා. මං හරිම ආසාවෙන් තමයි ඒක දිහා බලාගෙන හිටියේ. බලන්නකෝ අපි මේ යන පාරට ඉර බැහැගෙන යනවා පේනවා හරිම ලස්සනයි. පේනව නේද මේ ලස්සන? සාමාන්‍යයෙන් මෙහෙට හවස 3-4 විතර වෙනකොට ඉර හොඳටම බැහැලා ගිහිල්ලා කළුවර වෙනවා. ජපානයේ ඉන්න හොඟා කාචිලා සියලා හවසට යාළගේ බව්වොත් එක්ක මෙන්න මේ වගේ පාක් එකට ඇවිල්ලා සෙල්ලම් කරනවා. ඉතින් අපි මේ පාක් එකට එනකොටත් බව්ව ගොඩාක් හිටියා. මේ බලන්නකෝ. මෙයාට අවුරුදු 13ක්ලු. හැබැයි අවුරුදු 13ක් වුණාට එයා හොඳ සනීපෙට ඉන්නවා කියලා තමයි එයාගේ ආච්චි අම්මා අපිට කිව්වේ. මේ පාක් එකේ එහා පැත්තේ කෙළවරේම තියෙන ලස්සන ගඟක්. ඉතින් මේ ගඟෙන් තමයි ඉබරකි ප්‍රාන්තයයි චිබා ප්‍රාන්තයයි වෙන් වෙන්නේ. මම ගෙදරින් එනකොට මෙතනට ඇවිල්ලා නිදහසේ කන්න පුළුවන් විදියට චූටි කෑමක් හදාගෙන ආවා. ඉතින් අපි දෙන්න දැන් මේ ඇවිද හොයන්නේ
ඒ කෑම ටික කන්න පුළුවන් තැනක්. ඔන්න ඉතින් අපිට තැනක් හම්බ වුණා. මේ තියෙන්නේ මම ගෙදරින් හදාගෙන ආව චූටි කෑම එක. බලන්නකො මම මොනවද හදාගෙන අවිල්ල තියෙන්නේ කියලා. දොඩම්, කඩල. මං අද කඩල තමයි හදාගෙන ආවේ. ලොකුවට ප්ලෑන් කරලා ආව ගමනක් නෙවෙයි නිසා ගෙදර තිබුණු එකක් ඉක්මනට හදාගත්තා. ඉතින් කඩල හදලා කිරි එකකුත් හදාගෙන තමයි ආවේ. හරිම ආසයි මේ වගේ තැනකට ඇවිල්ලා අපි දෙන්න විතරක් ඔහේ කතා කර කර ඉඳලා මේ වගේ චූටි දෙයක් කාලා බීලා නිදහසේ ඉඳලා යන්න. මේ ගඟ ළඟට වෙලා සීතලම සීතලේ ඉර බැහැගෙන යන විදිහ බලාගෙන ඉද්දි මට මතක් වෙන්නේ අපි දෙන්න හම්බ වුණ පළවෙනි දවස. එදා වගේම අදත් ඒ ආදරේ ඒ විදියමයි. මං හිතන්නේ ඒක ඊටත් වඩා දැන් වැඩි වෙලා. ආදරණීයම මතක හුඟක් එකතු කරගත්ත අද දවස මේ විදිහට ටික ටික ගෙවිලා ගිහිල්ලා. ඉරත් හිමින් බැහැගෙන යනවා. මෙතනින් යන්න නම් ටිකක් දුකයි. ඒත් තවත් දවසක ආයෙත් මේ වගේම මතකයක් එකතු කරගෙන ඔයාලව බලන්න එනකන් හැමදාම පරිස්සමට ඉන්න. හැමදාම ආදරේ. ජීවිතය කියලා කියන්නෙම මහ පුදුම දෙයක්. අපි ආදරය කරන අය අපේ ළඟට වෙලා හැමදාම ඉන්න එක තමයි අපිට තියෙන එකම සැනසීම. බැරි වෙලාවත් ඒ ආදරේ ඈතට ගියොත් අපිට මොනතරම් දුක හිතෙනවද? ඉතින් අපි ආදරය කරන ආදරණීය හිත් අපි ළඟම තියාගෙන හැමදාම අපිට ඉන්න පුළුවන් නම් මේ ජීවිතේ කොච්චර ලස්සන වෙයිද?